ඔයත් රාත්‍රී ආහාර වේල ගොඩක් රෑ වෙලා ගන්න කෙනෙක්ද? ඔයා මධ්‍යම රාත්‍රියේ කිට්ටු වෙලා ආහාර ගත්තොත් ඒ වෙලාවේ ඔයාගේ ජීර්ණ පද්ධතිය තියෙන්නේ සම්පූර්ණයෙන්ම ස්ලීප් මෝඩ් එකේ. ඒ කියන්නේ ජීර්ණ එන්සයිම ක්‍රියාකාරීත්වය ගොඩක් අඩු වෙලා ආමාශයික අම්ල නිපදවීමත් නතර වෙලා තියෙන වෙලාවක්. ඉතින් මේ කෑම දිරවන්නේ නැතුව ආමාශය ඇතුළෙම රැඳිලා පල් වෙන්න පටන් ගන්නවා. මේ නිසා ඔයාගේ ආමාශ බිත්ති පෑරිලා දැඩි ලෙස අපහසුතාවයට පත් වෙනවා. ඊට පස්සේ අධික මේදේ රුධිරයට එකතු වෙලා ඔයාගේ නහර බිත්තිවල තැම්පත් වෙන්න පටන් ගන්නවා. අක්මාවට ඒ වෙලාවේ මේදේ පිරිසකර කරන්න බැරි නිසා ඒ මත ලොකු බරක් පැටවෙනවා. ඔයා නිදා ගන්න හැදුවත් මේ පීඩනය නිසා ඔයාගේ මොළේ තියෙන්නේ ලොකු ආතතියක. ඔයාගේ නිින්ද සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. හැමදාම මේ දේ කළොත් ඔයාගේ බඩවැල් පද්ධතිය ඇතුළතින්ම විනාශ වෙන්න පුළුවන්. ඇත්තටම අපේ සිරුර නිර්මාණය වෙලා තියෙන්නේ රැට ආහාර ගන්න නෙමෙයි. සිරුර අලුත් වැඩියා වෙන්න. ඔයා රාත්‍රී ආහාර වේල ගන්නේ කීයටද? පහලින් කමෙන්ට් කරන්න. මේ වැනි වටිනා විද්‍යාත්මක තොරතුරු තවත්